හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද දත්වලක තුල යන්නේ ඩේස් ඔෆ් චමි අපේ YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් යාළුවනේ අද පොඩ්ඩක් මගේ මූණ එහෙ මෙහෙ වෙලා පේනවා. ඉතින් කැමරා ඇන්ගල් එක වෙනස් කැමරා එක ෆික්ස් කරලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එක අරන් ආවේ පොඩි ස්පෙෂල් වීඩියෝ එකක්. හරිද? ස්පෙෂල් වීඩියෝ එකක් කියන්නේ මේක මම කරන්න හිතන් හිටපු වීඩියෝ එකක්. හැබැයි මේක ටිකක් කල් ගිහිල්ලා තමයි කරන්න හිතන් හිටියේ. හැබැයි මේ මට හිතුණා මේ වීඩියෝ එකත් මම කරන්න ඕනි කියලා. හැබැයි මීම් රියැක්ෂන් නෙමෙයි. රියැක්ට් කරන්න තමයි යන්නේ. කාගේද කියලා කිව්වොත් සහර ගේමින් SL. හරිද? ඒ කෙනා කවුද? ඒ පුද්ගලයා කවුද කියලා මම වීඩියෝ එක ඇතුළතදී ඔයගොල්ලන්ට කියන්නම්. කොටින්ම කිව්වොත් තරන් වෙලා තියෙන්නේ ගේම් වීඩියෝ එකකට රියැක්ට් කරන්න තමයි කරන්නේ මම වීඩියෝ එක කරන්නේ. හරිද? එහෙනම් යනෝනේ වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ මේකයි. හරිද? දැන් සහර ගේමින් SL කියන්නේ මගේ මල්ලි කෙනෙක්. හරිද? මල්ලි කෙනෙක් කිව්වට නෑකමින් ඇත්තටම පුතා කියලා තමයි මට එන්නේ. මොකද අපේ අම්මගේ අක්කගේ පුතාගේ පුතා. හරිද? එහෙම ඒ කිව්වේ අපේ ලොකු අම්මගේ පුතාගේ පුතා තමයි මේ channel එක කරන් යන්නේ. හරිද? එතකොට පොරගේ channel එකේ මම ටික කාලයක් thumbnail හැදුවා. පොඩි support ටිකක් මමත් මගේ පැත්තෙන් දුන්නා. හරිද? ඒ කියන්නේ මිනිහා YouTube channel එක පටන් අරගෙන වීඩියෝ දෙක තුනක් දැම්මට පස්සේ තමයි මම YouTube channel එක YouTube channel එක කරනවා කියලා දන්නේ. හරිද? ඊට පස්සේ තමයි හරි මෙහෙමයි කියලා කතා කරලා මේවා කරලා ඔක්කොම කරලා මේ YouTube channel එක අපි මේ YouTube channel එකට මමත් මගේ පැත්තෙන් support එකක් දෙන්නම් කියලා channel එක ඉස්සරහටම කරගෙන යන් කියලා තමයි වරත් එක කතා වුනේ. හරිද? ඒතර දැන් මිනිහා ගේමක් ගහන් යනවා. හරිද? ඉතින් මේ මම screen record එකක් දාන්න. දැන් මේ මම intro එක ගන්න මේ record කරේ. right. හරි. මම screen record එක on කරන්නම්. හරි. මම පෙන්නන්නම් channel එක. හරිද? ඉතින් මේ තියෙන්නේ channel එක. හරිද? එතකොට මේ channel එක ඔයාලට බලා ගන්න පුළුවන් ගිහින් search කරොත් එහෙම බලා ගන්න පුළුවන්. මම යට description එකේ දාලා තියන්නම් link එක. මම හිතනවා ඕගොල්ලෝ මෙයාට support එකක් දෙයි කියලා. ඇත්තටම පොර මේක හරි ආසාවෙන් කරන් යන channel එකක්. කියන්නේ ඇත්තටම මම YouTube පටන් ගන්න කාලේ මට support එකක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. කියන්නේ මම මේ YouTube content creation කියන පැත්තට ආවට පස්සේ මට support එකක් දෙන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. මම තමයි මුලින් ඉඳන් පටන් ගත්තේ. මම තමයි YouTube ගැන මේ කොහොමද මෙයා වැඩ කරන්නේ, algorithm කොහොමද වැඩ කරන්නේ, අර YouTube එකේ කොහොමද content එකක් දාන්න ඕනේ, ඒ හැමදේම මම තනියම තමයි කරලා මෙච්චර කියන්නේ යම් කිසි මට්ටමකට දැන් YouTube ඇතුලේ ඇවිල්ලා තියෙන්නේ. හරිද? තාමත් නැහැ. يعني මම තාම මගේ YouTube channel දෙකම monetize කරලා නැහැ. නමුත් මම දන්නවා අනිවාර්යෙන් කොහොමත් මගේ වීඩියෝ බලන audience එකක් යම් කිසි audience එකක් මං ගාව ඉන්නවා. tech channel එක බලන ආසාවෙන් බලන පිරිසක් ඉන්නවා. ඒතකොට මගේ මේ vlog channel එක ආසාවෙන් බලන කොටසෙකුත් ඉන්නවා. හරිද? ඉතින් ඕගොල්ලොන්ගෙන් මං ඉල්ලන්නේ මෙන්න මේ YouTube channel එක මේ මල්ලිගේ YouTube channel එක subscribe කරලා support එකක් දෙන්න. මොකද ඒක මට කරන ලොකු උදව්වක්. හරිද? කියන්නේ ඒක එයාට කරන ලොකු උදව්වක් වගේ මට කරන ලොකු උදව්වක්. ඉතින් පොඩි support එකක් දෙමු. පොඩි වයසින් match එකක් ගහන්න හදන try කරන්න කොල්ලේ. ඉතින් අනිවාර්යයෙන්ම support එකක් දෙන්න. දැනට පොර mobile gaming විතරයි කරන්නේ. මොකද PC එකක් නැති නිසා. ඉතින් mobile gaming කරත් තනියම phone එකෙන් edit කර තනියම thumbnail ටික හදාගෙන මේ වෙනකොට සුපිරි ගේමක් ගහනවා. හරිද? ඒ කියන්නේ YouTube එක ඇතුලේ ඒ කියන්නේ සාමාන්‍ය මේ ඕගොල්ලෝ මේ channel දැන් මේ channel එකට ඇවිල්ලා බලන්න මම බොරු කියනවා නම් මේ videos කියන තැනට ගිහිල්ලා කරලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. එයාගේ දාපු පළවෙනි content එකයි මේ උඩට එන්න content වලට මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මිනිස්සු බලනවා මේ channel එක. හරිද? එතකොට ඔයාලගෙන් support එකක් විදියට මේක subscribe කරන එක තමයි වෙන්න ඕනේ. හරිද? views මේ වෙනකොට YouTube එකට සාමාන්‍යයෙන් YouTube channel එකට සාමාන්‍යයෙන් views සාමාන්‍ය මට්ටමකට එන මට්ටමක තියෙනවා channel එක. හරිද? ඒ නිසා අනිවාර්යයෙන්ම මම කොටින්ම කියන්නේ මේ වීඩියෝ එක ඔයා මගේ channel එකෙන් බලනවා නම් පුළුවන් නම් ගිහින් මෙයාට support එකක් දෙන්න. ඒක ලොකු උදව්වක්. හරිද? right. හරි. අද අපි බලන වීඩියෝ එක තමයි මේ ඒ අවසානට දාලා තියෙන මේ සති දෙකකට කලින් දාලා තියෙන වීඩියෝ එක වලව්වේ නිදානේ අභිරහස කියන වීඩියෝ එක තමයි අපි බලන්නේ. ඉතින් මම වීඩියෝ එක කරන්න හේතුව මටත් සෑහෙන මොටිවේට් එකක් දුන්නා. ඕගොල්ලෝ දන්නවා ඇති මගේ channel එකේ දාපු අවසාන වීඩියෝ එක අපි වෙසක් එකට කරපු වීඩියෝ එක මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ එකටත් ලොකු support එකක් දුන්නා පිටිපස්සේ ඉඳගෙන මෙහෙම කරමු අයියේ මෙහෙම කරමු කියලා. ඒ කියන්නේ මම මේ වීඩියෝ එකත් කරන්නත් හේතුව මේ වීඩියෝ කරනවා කියලා එයා දන්නේ නැහැ. මගේ channel එකේ දාන හැම වීඩියෝ එකක්ම එයා බලනවා. ඉතින් මේ වීඩියෝ එක එයාට මම දාන්නේ සර්ප්‍රයිස් එකක් විදියට.
එයා කීයටවත් හිතන්නේ නැති වෙයි මම මේ වගේ වීඩියෝ එකක් කරයි කියලා. ඉතින් මල්ලි ඔයා මේක බලනවා නම් thank you. මොකද ඔයගොල්ලෝ දන්නවා මම දැන් ටික දවසකට කලින් දාපු මගේ channel එකේ වීඩියෝ එක. ඉතින් ඒකට ගොඩක් support එකක් දුන්නා. ඉතින් ඔයාලට ඒ වීඩියෝ එකට thank you කරන ගමන් මම මේ විදිහට මගේ channel එකෙත් ඔයා වෙනුවෙන් content එකක් කරන්න මම හිතුවා. ඉතින් මම අද මේක වීඩියෝ එකේ ඔයාට YouTube channel එකේ දැන් තියෙන අඩුපාඩුත් එක්කම අපි මේ review එකක් කරමු. react කරනවටත් වඩා මට ඔයාගේ අඩුපාඩු තියෙන අඩුපාඩු සහ channel එකේ හැදෙන්න ඕන දේවල් මම live මම මේ වීඩියෝ එකේ මෙහෙමම කියනවා. ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එක කියලා මම කෝල් එකක් අරන් නිකන් මැසේජ් එකක් දාලා කියනවට වඩා අපි රියල් ටයිම් වීඩියෝ එක බලන ගමන් කතා කරමු. ගොඩක් අඩුපාඩු මට පෙන්වන්න විදිහක් නැහැ. මොකද PC එකකින් එඩිට් කරනවට වඩා ෆෝන් එකකින් එඩිට් කරද්දී ගොඩක් අමාරුයි. ඒක මට තේරෙනවා. ඉතින් සාමාන්‍ය දුරකට ඔයාලට හදා ගන්න පුළුවන් දේවල් අපි මෙහෙම වීඩියෝ එකේ කතා කරගෙන යන්. ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. වීඩියෝ එකත් විනාඩි 17යි තප්පර 23යි ගණක් තියෙනවා. ඉතින් මට මේ දේවල් ටිකක් කියන්න තිබ්බා. ඒ ටිකත් මම කිව්වා වීඩියෝ එකේ. හරිද? ඒ නිසා ටිකක් දික් වෙයි වීඩියෝ එක. එහෙනම් අපි channel එකට ආවට පස්සේ මුලින්ම description එක ගැන කතා කරොත් එහෙම පොඩි description එකක් තියෙනවා. අලුතෙන් පටන් ගත්ත channel එක යාළුවනේ subscribe කරලා මට උදව්වක් දෙන්න. සාර ගේමින් SL. හරි. ඔන්න ඔය විදිහට description එකක් තියෙනවා. welcome to our YouTube channel කියලා දාලා description එකක් තියෙනවා. හරිද? එතකොට මේක මල්ලි තව පුළුවන් නම් ඔයාට ඔයාගේ තව social media නම් මුකුත් නැහැ නේ. එතකොට YouTube channel එක විතරයි තියෙන්නේ. හරිද? එතකොට මේක description එක මේ විදිහට දාපු එක හොඳයි. ඉස්සරහට channel එක update කරගෙන යද්දී මම ඔයාලට ඒවා කියන්නම් support එකක් දෙන්නම්. ඒ කියන්නේ මම කියන්නම් තව මේකට දේවල් ටිකක් add වෙන්න ඕනේ. හරිද? දැනට අවුලන්නේ නැහැ. දැනට ওই විදිහට කරන් යන්න. එතකොට banner එක ගත්තට පස්සේ banner එක සුපිරි මම හිතන්නේ AI වලින් වෙන්න ඕනේ මේක edit කරලා දෙන්නේ. මටත් එව්වද කියලා මට හරියට මතක නැහැ. වැඩත් එක්ක මට හරියට මීටර නෑ ඔයා මේක එව්වද කියලා. හැබැයි කොහොම වුණත් banner එක නියමයි. මේක නම් logo එක නම් මම කලින් දැක්කා. එතකොට thumbnail මම හදපු thumbnail කීපයකුත් තියෙනවා මෙතන. එතකොට thumbnail ගැන කතා කරන්න ඉතින් දෙයක් නැහැ. හරිද? දැන් ඔයාලා ඉතින් වීඩියෝ එකක් දායි කියලා මං හිතන ඉන්නේ. මොකද ඔයා කිව්වා වීඩියෝ එකක් දාන්න ඉන්නවා කියලා. ළඟදීම වීඩියෝ එකක් වැටෙයි. ඒ නිසා අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මම subscribe කරලා තියෙන්නේ. හරිද? හරි. අපි යනවා වීඩියෝ එකට යන්න. බලව full gameplay මේක තමයි වීඩියෝ එක. අපි යන් යනවා වීඩියෝ එකට. හරි. සවුන්ඩ් ටිකක් අපි හදමු. 23ට වගේ දාලා තින් ලයික් එකක් දැම්මා. ඊට පස්සේ මෙතනින් quality එක දීලා තිනවා. අපි උඩරින් quality දාලා බලන්න try එකක් දෙමු. මගේ connection උත් අවුල්. පුළුවන් තරම් try එකක් දෙමු. උඩරින් quality දාලා බලන්න. හරිද? බැරි වුණොත් අපි 720 හරි බලමු. වලින් තමයි යාද full දීලා තියෙන resolution එක. හරි. අපි 1080p වලින් බලන්න try එකක් දෙමු. connection අවුල් ගියොත් අපි ටක් ගාලා 720p වලට දාගමු. හරි. right. intro එක මරු. ඉතින් බං මම ජීවත් වෙලා ඉන්න සුන්දර මොහොතට මම මේ ගෙදරට ආවා. ගෙදර ඇවිල්ලා මාව මෙතනින් කඩම් වැටුණා. ඉතින් ඒ දුක්කර සීමිත මොහොතක මං ආවා මුන්ගේ නිදානේ ගන්න. යකෝ අර මොකෙද්ද එකෙක් බං මාව පද්දු කරා බං හරිද? ඉතින් බං මම මේ කොල්ලගේ ඇඟට වැහුණා. හෙලෝ මචං කොහමද? සනිපෙන්ද? මට හිතෙන්නේ මෙතන ඔයගලන්ට පේන හැටි මේ එයා වීඩියෝ එක ඇඩ් කරලා තියෙනවා පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මේ ඉතින් ඒක හොඳයි. ඇත්තටම මේ ෆෝන් එකෙන් ඇත්තටම මේ YouTube එකේ මේවා තියෙනවා. හරිද? මීම් තියෙනවා. හැබැයි ඒවට ගන්න ඕන ක්‍රම තියෙනවා. හරිද? ඇත්තටම කිව්වොත් ඔය ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න ටිකක් අමාරුයි. හරිද? ඒතර මෙයා කොහොම හරි මේවා මේ ටිකක් හොයාගෙන එයා පට්ට විදිහට මහන්සි වෙලා ඒ දේවල් දන්න විදිහට එඩිට් කරන software එකෙන් එඩිට් කරන app එකෙන් videos වලට දාලා තියෙනවා. හරිද? ඒක තමයි ඒක මරු මම තාටියක් ඉස්සරහට කියන්නේ ඔයාලට පුළුවන් නම් ගේම් එක කට් කරලා හරිද? ගේම් එක කට් කරලා ගේම් එක අස්සෙම මීම් එක දාන්න යන්න එපා. එතකොට ඒක ටිකක් ගැලපෙන්නේ නැහැ. පුළුවන් නම් ගේම් එක කට් කරලා ගේම් එක ස්ටොප් වෙලා තියෙද්දි ඒ කියන්නේ ගේම් එකේ
එහෙම තියෙද්දි ස්ක්‍රීන්ෂොට් එකක් හරි වට ගන්න පුළුවන් එඩිට් කරද්දි ෆුල් ස්ක්‍රීන් දාලා ඒකල එඩිට් කරලා අරගෙන ඒක එහෙම නැත්නම් ඒක දැන් ඒක දැන් ගේම් එක එහෙම ස්ටොප් වෙද්දි ගේම් එක එහෙම ස්ටොප් වෙලා ඒ හරිය කට් කරලා එතනින් බ්ලැන්ක් එකක් විදිහට තියලා බ්ලැන්ක් එක ළඟට දාන්න ඉෆෙක්ට් එක. හරිද? එතකොට තනිකර ඉෆෙක්ට් එක විතරයි පේන්නේ. එතකොට ලස්සනයි. එහෙම දාන්න. හරි. පොල් සනීප නෑ වාගේ. හරි මචං. කෝබාර එකක් තියෙනවා. පුළුවන් නම් ගේම් එක පටන් ගද්දි ගේම් එක ගැන පොඩි විස්තරයක් කියන්න. ඒ කියන්නේ බලන වීවර්ට මේ මොකද්ද කියන්නේ මේ මොකද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. හරිද? මම මේක ඔයාට කියලා දෙනවා විතරයි. ඒ කියන්නේ එහෙම වුණොත් ගොඩක් හොඳයි. මොකද මං හිතන්නේ මේ බලන කට්ටිය වුණත් කැමති වෙයි. ගේම් එක කියන්නේ මොකද්ද? ගේම් එක ගැන පොඩි විස්තරයක් දීලා ගේම් එක පටන් ගන්නවා නම් හොඳයි. හරිද? ටයිම් යනවා තමයි. හැබැයි පුළුවන් තරම් ගේම් එක මැනේජ් කරගෙන ටයිම් එක මැනේජ් කරගෙන එහෙම ඉන්ට්‍රෝ එකක් පොඩි ඉන්ට්‍රෝ එකක් ගේම් එක ගැන හඳුන්වලා පොඩි ඉන්ට්‍රෝ එකක් දුන්නා නම් හොඳයි. ඒකත් වටිනවා. හරිද? පුළුවන් නම් ඒකත් කරන්න. නිදන්වදුල බලමු. දෙවනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසිදොල සක්රණින් අරගෙන පාමුලින් එහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමැණිකක් සොයාපන්. එයින් මතේ නිදහනක් ඇත යකුට බිල්ල පුදාපන්. යකෝ යකුට බිල්ල පුදාපන් කියනකොට මම හිතන්නේ මේ ලංකාවේ හදපු ගේම් එකක්. කාසි 12ක් මචං. හරිද? මේ තින්නේ කාසි. මොකද ඒක සිංහලෙන් තමයි තියෙන්නේ ටෙක්ස්ට් වලින්. අපි මෙතනින් බලමු. ඔක්කොම සර්ච් කරගෙන යමු මචං. හරිද? මේ මිනි ඔළුයි තව මිනි ඔය මුල්ලේ ගෙදර තියෙන මචං මේ ඩයිනසෝර්ලා විතරයි බන් නැත්තේ. මේ ඉන්නවා. ගොන්නු ඉන්නවා, මුවෝ ඉන්නවා. ඒ සුප්‍රිය. අම්මට සිරි. ප්‍රේමදඩේ මේ නාට්‍ය නටන ශෝන්‍යා මචං. ෂූටින් වැඩ වලට ගියේ නැතයි. මරවාට. හරි මචං. ඒ වලින් වැඩක් නැහැ. අපි දැන් ආවේ මචං නිදානි හොයාගන්න. හරිද? මචං නිදානි ක්වොලිටි ඩ්‍රොප් වෙනවා. අපි දාමු මේ 720 වලින් බලමු. හරි. කනෙක්ෂන් අවුල් ඉතින්. ඩයලොග් යනාගතේ ඇදයිනේ. ඒ නිසා කනෙක්ෂන් පොඩ්ඩක් අවුල්. කොට මුන්ට නම් ඉන්න බෑ. අම්මට සිරි මචං. ගින්න තපිනවා වගේ. හරි මචං. දැන් මින්න මේ ගිල්ලා කාසි 12ක් ඕනි කිව්වේ. හරිද? කාසි 12 අරගෙන අපි මෙතනින් පයින් මචං. හරිද? කාසි 12 අරගෙන මම අර මාව තල්ලු කරපු එකාට මම හොඳ පාඩමක් උගන්වනවා. බලහන්. දැන් මේ පොරමේ මේ තල්ලු කරා කියන්නේ මිනිහා ඊට කලින් මේ ගහලා දන්නේ නැහැ. පාර්ට් 1 පාර්ට් 2 එකක් තිබ්බත් දන්නේ නැහැ. පොරට දාන්න આવත කියලාත් දන්නේ නැහැ. ඉතින් බං මම මේ කොල්ලට වෙහිලා ඒ මොකද්ද බං ඒ උනේ? ඒ වයින් අපිට වැඩක් නැහැ. අපි මේක ගලව ගමු මචං. හරිද? ඉතින් බං මේව පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයි මචං. හරි හරි. හරිද? ඕනේ කෙට පුළුවන් මේක ගලව ගන්න. මිනිහට අනගල වල හොඳ පුරුද්දක් තියෙනවා. පොර පුරුදු වෙන්න කරනව නෙමෙයි කියනනේ. සුපිරියක් තමයි ඉතින්. අනගල වල සුපිරියට පුරුදුයි. නියමයි. අපි කෝබර් දෙකම දාගමු මෙතන. මොවල මොනවත් නැහැ. මේ හොරකමවත් යනවත් දන්නේ නැහැ රාට මේ පුරුදු වෙන්න කරනව නෙමෙයි කියන්නේ මු හොරකමවත් යනවත් දන්නේ නැහැ. ඉන්න මෙනිකේ. පොල්ලක් තියෙනවා. මිටියේ පොල්ලද? එකක් ගත්තා. කොහොම ගත්තා මු දකින් දකින් ඔක්කොම එකතු කරගෙන යනවා. කාසි 12ක් ඕනේ කිව්වනේ. කවුද දැක්කි? වස්තු හොරකන්න හොරෙක් ඇවිල්ලා. යකෝ මං හොරෙක් නෙවෙයි. මම හොරකින්. මට උඩු. මචං මට හොරක් කියලා බැන්න. කවුරු හරි? හෙලෝ. මාව හොරක් කියලා කියපු එකාට මං හොඳ පාඩමක් උගන්වනවා. ඉන්න. අර කවුද උඩ ඉඳන්? අපි උඩ යනවනේ මොකෙක් කරි.
අම්මට උඩු මොකෙක් හරි යනවනේ. අම්මට සද්ද මිටියක් මම හිතුවේ බං එක්කෙනෙක් ඉඳී කියලා. බලනකොට දෙන්නෙක් ඉන්නවනේ බං. අච්චි එන්නකෝ යා. ඔය ඇවිල්ලා කොරග ගහත් එන්නේ බං. යෝපන් පුතේ, යෝපන්. යම උඩට යම. යෝපන් මුන්ගේ පුතේ. වයසටද වැඩ ඈ මුන්ගේ වයසටද බං අන්න කෙලියා එපාරනම් කෙලියා. එපාරනම් කෙලියා. ඉනාවේ මුන්ගේ මිනිහෙක් යකෝ මම මිනිහෙක් නෙමි මම හොල්මන් ලොවේ රජු උන්ට අම්මගේ හැටි දන්නේ මෙනික මෙතනින් දාගමු මචං හරිද ඇයි බං හිතන්නේ මැනිකා? අසීයේ මන් දන්නේ නැහැ. මම මෙලෝඩියක් දන්නේ නැහැ මේකේ. මම නිකන් බලනවා. කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද්ද කරන්න කියලාවත් මන් දන්නේ නැහැ. ನೀವು ವರಿන්න බෑ බා අසීයේ එන්නකෝයා ඒ ඌ ඉල්ලන් කන්න හදන්නේ. අසීයේ මම බැස්සෝ හරි දමාරු. ඒ උඩින් එන්නේ නෑනේ. යටට එන්නේ නෑනේ. උඩින් නම් යටට එන්නේ නෑ එතකොට. ඒ උඩට ගිහලා අර මුස්තලා ඉවරලා පල්ලයට බයින්න ඕන. අයෙම සීන් නැතුව තියෙන්නේ. මෙතන කාසෙත් නිකම් හෙලෝ කවුරුද ඉන්නේ ඉතින් බං මාව මෙච්චර මරන්නේ යකෝ වස්තුව හොරකම් කරන්න මී යකෝ හොරකම් කරන්න මී මං ආයි මං වස්තුව අරන් යන්න ආයි ගොරසරුවේ තු කතා කරන්නේ හැබැයි මම අමු හොරකම් කරන්න වෙලා තින්නේ. හරි දැන් තේරුණා. දැන් ට්‍රැක් එක වැටුණා. ගොරසරුවේ තු 100ට යාචිට කතා කරන්න ඕනේ. වැඩි කියන්නේ මට වැඩිය. වැඩි මහල් නෙමෙයි. වැඩි හිටියෝනේ බා. එහෙම පහත් ලෙස කතා කරන එක වැඩි හිටියන්න කරු කරපම් පුතේ. හොඳනේ. මේව ටිකක් ෂෙයාර් කරන්න. කොහෙන් හරි දැකලා හරියට හරි. ඕ හැංගින්න හොඳ දෙන. හැංගිම්. දෙකින් විතර හිනාවේ. මචං හිනා වෙනවා හිනාවිල්ල කාය බොක්ක ආය. මචං අපේ දිහාට යසින් වහිනවා මචං. උඹලගේ දිහාට විතර නෙමෙයි අපේ මුළු ලංකාවටම වහිනවා. මොනවද මේ කියන්නේ? මේක ශ්‍රී ලංකාවේ ආයේ සුපිරිම ගේමක් හරිද? ලංකාවේ මේ සුපිරිම ගේමක් මේ හොල්මන් ගේම. එලකිරි. ඌ හැංගින්න හොද්ද නම් මචං. එයා කොහෙන් දෙන්නේ ආච්චි? එන්නකෝ. මුට මාර ආසාවක් තියෙන්නේ ආච්චි ළඟට ගෙන්නගෙන මම කෙලව ගන්න තමයි ආසාව තියෙන්නේ. ආච්චි ඒ පොත්. අම්මර්සි. ඉන්න මෙතන කාසියක් තියෙනවා. මෙතන කාසියක්. හෙලෝ. කාරු මේකටවත් හරි ඔය එන්නේ යා යටින් එනව නේද? ආච්චි. උන්දට ඇවිද ගන්නවත් බෑ මචං. බලපංකෝ. එක තැන කරකිනවනේ බා. වැඩි කියන කරු කරපම් පුතේ. අපි යක්ටු උදා කරමු. ආච්චි. හරියට හරි. ඒ පාරනම් කනවා. ආච්චි මෙතනින් ඇවිල්ලා මචං. යකෝ මම උදව් කරන්න ගියේ. ආච්චි මාව මරන්න එලවනවා මචං. යකෝ මේ රෝද පුටුවකුත් තියෙනවා. යකෝ ආච්චි මේක ඉඳගෙන සැතපීලා ඉඳපන්කෝ බං. මට වද දෙන්නේ නැතුව. මට පව පුරවනෝනේ හරි ඉන්න කෙලියා. දුවනා. ඇයි දුවන්න එපා කියන්නේ කවුද? මොකට මොකට මාර අමාරුවක් තියෙන ඉල්ලගෙන කන්දනේ ඌ හදන්නේ. ආච්චි.
ආච්චි එයා තෝ මේ බල්ලෝ කෑ ගහන එක නම් වැඩි හරියන්නේ නැහැ, අල්ලන්නේ ආච්චි නැහැ. ඔයා මොනවද කරන්නේ ආච්චියේ පෝච්චියේ වතුර නැතුණා නුවල එලා බර ගන්න දරුවයි. ආසි දෙකක් තියෙනවා මචං හරිද ආච්චි එන්නකෝ ආච්චි පෝච්චි මෝ ජාත්‍යන්තර ආතල්ලයක් ගන්න ඕනේ රයින්ස් මිනිස්සුන්ගේ. ආච්චිත් මචං ඇවිද ගන්න පණ නැහැ ඒ අස්සේ මේ කාසි ටික දාන්න ගිහපුවම 100යි නෝ මට ගහන්න හරි ඉතින් උඹට ගහන්න එනද උඹ හොරකම් කරන්නනේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒකනේ ගහන්න එන්නේ. උඹ හොරකම් කරන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඒකයි පන්නන්නේ. ආච්චිට මොන හොයන්න කියලා අපි උඩට යමු හරි කෑවා. හරි හරිද කරි කරන්න හදද්දි මේ 100 එනවනේ බම් මැදට පයින්නවනේ ඇවිල්ලා හරිම කරදරේ බම් මේ 100 ගිනු ආච්චිගෙන ආච්චි එන්නකෝ ආච්චි මූ අප නැති වෙන කන්න හදන්නේ. මොකක්ද ආච්චි කරන්නේ එන්නකෝ අයියෝ සෙල්ලම් දානවනේ ආච්චි ඕකනේ බැරි ආච්චි එන්න ආච්චි නියමයි මැරතන් දුවන්න පුළුවන් අය සුපිරිට ඊට 100ම ආච්චි දුවන ඔය අඩේ උන්ට ඉන්න දීවා. කුකුල්ලුත් කෑ ගහනවා. දැන් නම් ඉන්න එපා මචං හරිද ආපෝ මලවත් ඉන්නවා මචං මගේ පස්සෙන් නම් එලවනවා ඒ කුකුල්ලු කෑ ගහන්නේ ගෙදරද නැත්තම් ගේම් එක ඇතුළේද මචං? පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරලා දුන්නා නම් වටිනවා. ඒත් බම් මෙහෙට එන්න එපා මචං එපා කියන්නේ එපා හින්දානේ එන දෙයකට කියනවා නෙමෙයිනේ හරි කුකුල්ලුත් කෑ. අයියෝ මචං මේ කුකුල්ලෝ ඇවිල්ලා මම බලපන්කෝ මට පුපුර සප්පයන්න දෙන්නේ බම් වීඩියෝ එක අයියෝ වීඩියෝ එකක් කරන්න ගත්තොත් කුකුලෙක් හරි කෑ ගහනවා මාර්. මටත් ඒ වගේ තමයි යාළුවනේ. වීඩියෝ එකක් කරන්න ගත්තොත් එක්කෝ එහා ගෙදරින් ලීරනවා. හරිද? මෙහා ගෙදර මොකක් හරි එකට තඩි වානවා. හරිද? එක්ක මොකක් හරි එකේ කෑන් එකකට හරි තඩි වානවා. නැත්තම් වහිනවා. හරිද? නැත්තම් කරන්ට් එක නැහැ. නැත්තම් සිග්නල් නැහැ. මොකක් හරි මගුලක් වෙනවා යාළුවනේ. හරිම සන්තෝෂයි වීඩියෝ එකක් කරන්න ගත්තොත්. ඉතින් මොනවා හරි වෙනවා. කරන්න අටාපි මට සීයේ මංගියෝ ආච්චි මංගියෝ හරි ඌ කනවා. හරි මචං අපි මෙන්න මේ ටික ගමු මේකත් ගමු මේක අරගෙන මචං මෙතනින් ආච්චි එනකම් මචං හරිද ආච්චි එනකම් ඉන්න කුකුල්ලු මාරන් සාවයක් දෙනවා කුකුල්ලු. ආච්චි මෙතෙන්ට එන්න ආච්චි මම ඔයා දැක්කේ නැද්ද එහෙනම් දකින්න මේ ඉන්නේ මම එන්න ඔයා එන්න ඉතින් බං අපිට තව චූටි වැඩක් තියෙනවා මචං හරිද මොකද්ද තියෙන්නේ? උඹ ඊළඟ කන්න දාදන්නේ ආයි. ආච්චි එන්නකෝ ඔයා අපිට දාන්න තියෙනවා ආච්චි පෝච්චි වර මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැහැ නේ. වැඩි හිටියොන්ට කරු කරපන් මෙන්න පුතේ. මේක අපිට හම්බුනේ CD එක ගැම ෆෝන් එකකින් මොකද කරන්නේ? අයියෝ මොකද්ද බං ඒ කරේ? මොකද්ද බං ඒ ඔන් කරේ? උචක්කුව අපි සින්දු අහා හිමු හරිද සින්දුවකුත් අහන්න එපෙයි යේ අයියෝ ඇයි බං මේක දැම්මේ? කනට මේ බණියක් කරනවා වගේ සුපිරි. මට දෙන්න හිතයි. ඇයි බං මේ බල්ලෙට උරන්නේ? මම මොන මගුලක්ද බං මේ? මචං නිදන් වතුර තිබ්බ එක නේ බං අර කිව්වේ නේ කමන්නේ මචං හැබැයි සුපිරි සින්දුව මචං හරිද සින්දුව කොහෙද යකෝ සුපිරි? යාච්චි කොහින්ද මෙරවරහක් නැහැ. පුයින් ගාන හච්චින්නේ
අමසිනිය ඒ මොනවද? ඒ මොකද? අතන ලීවරේ ඈ ඔග්ගා ලිවර් කියලා තිබ්බේ මොනවද? ආච්චි නෑනේ මචං ආච්චි සියයි උඩද අම්මසි ආච්චි අයියෝ යානං ආච්චි පෝච්චියක් එන්න පාච්චි මේ මෙන්න මෙතන මේ මේසෙකුත් තියෙනවා අපි තේ එකක් බීලා කතා කරමුකෝ ඔය ගැන ප්‍රශ්නේ තේ එකක් බීලා කොහෙද මේ මේ කතා රෝද කරන්නේ? කුඩුවකුත් තියෙනවා ඉඳගෙන ඉන්නේ නැතුව පාඩුවේ දැන් 100 කොහෙද 100 අතන මචං හරිද 100 අතන ඔවුන් හොයන්න එපා බං. ඕකට දැන් උඹ ආවනම් හොරකම් කරගෙන යවන්කෝ. උන් මොකටද බං අවුස්සන්නේ? අපි එතකම් මෙතනින් ඉමු මචං හරිද සීය කොහෙද සීයේ හරි දැන් බෑ මචං. හරි කෙලියා. ඇයි කියලා කිව්වොත් ආච්චි නෑ මන් දුවන මොන කරන්නද මට මන් දුවන මං ඉන්නේ මන් දුවන වන්නේ පළුවම හිටපන් ඇයි ඔබ මොන කරන්නද ආච්චි මොන කරන්නද ඈ මොන කරන්න ආයෙ නල්ල ගන්න අයේ ළඟට ගිහිල්ලත් බං අල්ලගන්න බෑනේ ආච්චි ඉන්න මේ කන ආච්චි මොනක් ඔයා වටින් තියෙනවද? ඇවිල්ලා එන්නකෝ එන්න ආච්චි එන්න මගේ පිටිපස්සෙන් එන්න ආච්චි හරිද දැක්කනේ වැඩි හිටියා මචං මං කියපු එසනින් එනෝනේ මචං අයින්ද අන්න වැඩි හිටි කියපු එසනින් එන්න උඹට ආදරේ ඉච්චරටම. දැන් නම් ඉතින් මොකෙටවත් බම් මම බය නෑ හරිද හැබැයි 100ට තමයි මචං හරිද 100 බම්බු ගහගන්න 100 ගිනි මැලේට පිච්චෙන්නත් එපා මචං හරිද ගිනි මැලයක් තිබ්බා එන්නේ 100 එන්න නැත්නම් එච්චරයි මචං හරිද දැන් මේ ටික දාගමු පටස් ගාලා හරිද නැත්නම් 100 ඇවිත් කන්ට එකක් දීපුවම මිටියේ අනිකේ දුක්ඛේ සංසාරේ මචං මේක අපි පටස් ගාලා දාගමු මේකත් අපි දාගමු මැනික දාන්න ඕනේ ඉතින් දෙන්නේ. එන්න ඊට පස්සේ මොකද දෙන්නේ? ලිවර් එක දාගමු අයියෝ ලිවර් එක එන්නකෝ ඉන්න ලිවර් එක මේක තල්ලු කරු අයියෝ මචං හරිනේ මේක දාන්නනේ බන් තිබිලා තියෙන්නේ දැන් නම් මගේ වස්තුව මචං තියෙන්නේ නිදානේ. අම්මෝ මගේ වස්තුව ඒ ටික ගත්තන අර මැරිලා ඉන්නේ කවුද? ඒ දැන් මොකෙටවත් දෙන්නේ නැහැ මචං මගේ වස්තුව මචං මොකෙටවත් දෙන්නේ මොකද්ද යකොන් සමගන්නවන්නේ ගින්න. ළඟදීන් බලපන් මොකද්ද බං ඒ උනේ අවසානට? බං ඒ උනේ යකුන් සමග නොනියන ගින්න වලව්ව දෙක ළඟදීම බලාපොරොත්තු වන්න අම්මට දෙන සොපිරි ඉතින් යාළුවනේ වලව්ව දෙක આવොත් මං ගේන එක ගේනවා හරිද වලව්ව සුපිරි අපේ ලංකාවේ ගේම් එක සුපිරි මචං ඉතින් යාළුවනේ මේකේ ස්ටෝරියක් තියෙනවා හරි මචං මේ තියන්නේ බණ්ඩාරමණිකගේ පසුබිම මචං හරිද ආච්චි බණ්ඩාරමණික මචං වැඩකරු කළු බණ්ඩ අම්මට සිරි 100 නෙමෙයි බං ආච්චිගේ වැඩකාරයා බං මං වැහිච්ච ළමයාගේ නම මචං මේක හරිද හරි මචං ඒවයින් අපිට වැඩක් නැහැ ඉතින් ඔයාලා තාම ලයික් කරන්න නැත්නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න like ඉතින් කරන්න, මම මේක බලවන ඔයාලට කමෙන්ට් එකකුත් දාගෙන කමෙන්ට් එකකුත් දාන්න පිටියක් තමයි. තව දුරට මම මේ ගේම් වීඩියෝ ගේනවා ඉතින් අනිවා. මම මෙතනින් මතු සම්බන්ධ වෙනවා ඉතින් අනිවා. මතු සම්බන්ධ වෙනවා කියන්නේ බලවුව දෙකක් දෙන්නනේ මචං ඊට අනිවා. පස්සේ අපි බලවුව දෙක ආපුවාම ගහමු ඉතින් මෙතනින් මම ගියා මචං හිට්. නයිස් පිටියක් තමයි හරි. හරි මත්තයෝ ගැම්මත් තමයි වෙන එකකුත් ලැබුණා.
සුපිරියක් තමයි මේ හරි එහෙනම් ගැම්මක් තමයි එහෙනම් ඕගොල්ලෝ සපෝට් එක දෙන්න කොල්ලටත් YouTube channel එක subscribe කරන්න මාවත් subscribe කරන්න පොරවත් subscribe කරන්න like කරන්න වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම පහළ මම link එක දාලා තියන්නම් channel එකට ගිහිල්ලා තව ආතල් videos තියෙනවා ගොඩක් ආතල් game තමයි පොර ගහන්නේ action game උත් ඉස්සරහට එන්න තියෙනවා තව ගොඩක් concept වලින් game එයි ඉස්සරහට game plays ගොඩක් එයි තාම phone එකෙන් play කරන නිසා තමයි පොඩි කියන්නේ පොඩිවට තාම කරන් යන්නේ channel එක ඉතින් PC එකක් ගත්තාම අනිවාර්යෙන්ම ඊට වඩා හොඳ game plays වලට බලා ගන්න පුළුවන් ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා කොල්ලා subscribe කරලා support එකක් දෙන්න ඒ වගේම මගේ channel එකට support එකක් දෙන්න like කරන්න share කරන්න comment කරන්න subscribe කරන්න එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ කික්කට හම්බ වෙනවලුනේ වීඩියෝ එක enjoy කරන්න අනිවාර්යෙන්ම වීඩියෝ එක share කරන්න එහෙනම් ඉතින් වීඩියෝ බලපු හැමෝටම thank you සිතුවිලි මැද තනි වුණු සිහිනක මං මේ කරුමගේ වෙන නං යයි තව කල් වටේ අතුරු සෙවණැලි